Hi book lovers. අද අපි බලමු මම මේ පාර බුක් ෆෙයා එකෙන් ගෙනපු පොත් වලින් මේ වෙනකොට මං කියවලා ඉවර කරලා තියෙන පොත් මොනවද කියලා. මෙන්න මේ පොත් ටික ඔක්කොම මම මේ වෙනකොට කියවලා ඉවරයි. ඒ කියන්නේ ඔක්තෝබර් 28 තමයි මම මේ පොත් ටික ගත්තේ. මම කියවපු පිළිවෙලටම පෙන්නගෙන යන්න. මම මුලින්ම කියෙව්වේ මෙන්න මේ පොත. මයි මාර ප්‍රසංගය. මේකේ තියෙන්නේ සමීදයියගේ සංසාරිනීගේ ලස්සන ඒ කියන්නේ දෙන්න නොකිය ගත්ත ලස්සන ලව් ස්ටෝරි එකක් මයි මාර ගහ ගැන ලස්සන කතාවක් මේ පොතේ තියෙනවා. ඊළඟට මම කියුවා මෙන්න මේ පොයම් සෙට් එක ඒකත් ලස්සනයි. ඊළඟට මං කියුවේ මෙන්න මේ දුක හිතෙන සෙන්කොට්ටන් කියන පොත. මේ පොත කියවලා තියෙන අය දන්නවා ඇති මේකේ මාර දුක හිතෙන කතාවක් තියෙන්නේ. කුල ભેදය ඉස්සර තිබුණ. එතකොට ඒ කුල ભેදය නිසා මිනිස්සු කොච්චර අසරණ වුණාද? පොඩිනා, වීරප්පුලි හෙනයා, හීම් බබා අඩුම ඉස්කෝලේකටවත් යන්න බැරි තත්ත්වයට තමයි ඒ කාලේ සමාජෙ තිබිලා තියෙන්නේ. මේකේ තියෙනවා ඉන්නේ දුක හිතෙන කතාව. ඊළඟට මම කියුවේ මෙන්න මේ පොත. මේ ටොක්සික් කියන පොත ඇත්තම කිව්වොත් මම අර එක හුස්මට කියවපු පොතක්. මේකේ පේජ් 264ක් තියෙනවා. කියන්නේ මේක කියවන්න ගත්තට පස්සේ නවත්තන්න හිතෙන්නේ මේක කියවලා තියන අය දන්නවා ඇති ටොක්සික් කියන්නේ කොයි වගේද කියලා. මේක කියවලා බලන්න අනිවාර්යෙන්. මේක මාර කතාවක්. ඊළඟට මම කියුවේ මෙන්න මේ කාන්තාරයේ කුසුම කියන පොත. මේ පොතේ තියෙන්නේ ගෑණියෙක්ට කොච්චර ශක්තියක් තියනවද මොන වගේ දේවල් කරන්න පුළුවන්ද කියන එක සහ විශේෂම දෙයක් මේක ඇතුලේ තියෙනවා. ඔයගොල්ලෝ දකින්න ඇති 2025 මිස් වර්ල්ඩ් එකේ අර ගර්ල් කෙනෙක්ගේ ස්පීච් එක කියනවා චර්ම ඡේදනය ගැන. මේ එයාට පුංචි කාලේ මෙහෙම එක කොහොමද ඒක කරාට පස්සේ ගෑනු කෙනෙක්ට ජීවිතේ මොන වගේ දේවල් වලටද ජීවිත කාලේ මුහුණ දෙන්න හම්බ වෙන්නේ අන්න ඒක ගැන ඉන් ඩීටේල් චර්ම ඡේදනය ගැන මෙන්න මෙයා කියලා තියෙනවා මෙන්න මේ පොතේ. මේක අනිවාර්යෙන්ම ගෑනු ළමයි කියවිය යුතුම පොතක්. මේක අනිවාර්යෙන්ම කියවලා නැත්තම් කියවලා බලන්න. ඊට පස්සේ මම කියුවේ මෙන්න මේ පොත. ඒක මම කියවලා ඉවරයි. මේකේ පේජ් 636ක් තියෙනවා. මේක part 1 සේපාලිකා එකේ. මේක මම කියවලා ඉවරයි. මේකේ තියෙන්නේ බොයිස් ස්කූල් එක බොයිස්ලා දෙන්නෙක්ගේ ලව් ස්ටෝරි එකක්. ආද්‍යගේ ශනේරුගේ ඒකත් ලස්සන ලව් ස්ටෝරි එකක්. ලව් ස්ටෝරි කියවන්න ආසයට මේකත් හොඳ පොතක්. ඊට පස්සේ මම දැන් පටන් අරන් තියෙනවා සේපාලිකා එකේ part 2 එක. ඒකේ මම දැන් මෙන්න මේ තුට්ට කියවලා තියෙන්නේ. එතකොට මට මේ පොතත් කියවලා ඉවර කරන්න තියෙනවා. මේකේ pages තියෙනවා 1218ක්. ඊට පස්සේ මට කියවන්න තියෙනවා මෙන්න මේ මන්දෝදරි කියන පොත. එතකොට අම්මා කියන මෙන්න මේ පොත. ඊට පස්සේ මෙන්න මේ පොතත් මට තාම කියවලා ඉවර කරන්න බැරි වෙච්ච පොතක්. මේ ඩිසෙම්බර් රොමෑන්ස්. මේ පොත් 4යි. තව පොතක් තියෙනවා කස්තුරි සුවඳ කියලා. මේ එක නම් ලොකු පොතක්. ඒක මගේ යාළුවෙක් මේ දවස්වල කියවනවා. එයා කියවලා ඉවරුණාට පස්සේ ඒක පිළිගන්න උනි මෙන්න මේ පොත් ටිකත් කියවලා මම ඔයගොල්ලන්ට තවත් වීඩියෝ එකක් අරගෙන එන්නම් මේ පොත් කොහොමද කියලා. එහෙනම් ළමයි බයි.